hello. මං මේ අදාවේ අපේ ජීවිතේ තවත් ලස්සනම දවසක ආදරණීය මතකයන් ටිකක් අරගෙන. අපේ පපාට අවුරුදු 2 කම්ප්ලීට් වුණා. ඉතින් මේ වීඩියෝ එක කරනකොට නම් යාට අවුරුදු 2 කම්ප්ලීට් වෙලා නැහැ. but voice over එක කරද්දී නම් අවුරුදු 2 කම්ප්ලීට් වෙලා. ඉතින් මමයි හස්බන්ඩ්යි ඩිසයිඩ් කළා ෆස්ට් බර්ත්ඩේ එකේ වගේම සෙකන්ඩ් බර්ත්ඩේ එකටත් ලස්සන ෆොටෝ ෂූට් එකක් කරන්න ඕනි කියලා. අපිට සූට් වෙන අපිට කැමති විදිහේ ෆොටෝස් ගන්න පුළුවන් හොඳ ෆොටෝග්‍රැෆර් කෙනෙක්වත් සිලෙක්ට් කරගෙන අපේ ඩ්‍රෙසස් ඒ ඔක්කොම චූස් කරගත්තට පස්සේ ඉතින් ඔන්න ඒ ලස්සන දවස ආවා. පුරුදු විදියටම මම ලස්සන වෙන එක තමයි ඊළඟ ඩියුටි එක උනේ. ඉතින් මං හැමදාමත් ඒ දෙයකට සිලෙක්ට් කරගන්නේ සලෝන් දනංචිනේ. අදත් දනංචි නංගිට කියලා ලස්සන වෙලා අපි ගියේ ස්ටුඩියෝ එකට. බබාගේ ෆස්ට් බර්ත්ඩේ එක බර්ත්ඩේ ෂූට් එක කළේ අවුට්ඩෝර් සෙෂන් එකක් නිසා අපිට ඕනේ වුණා මේක ඉන්ඩෝර් සෙෂන් එකක් කරන්න. ඉතින් ෆස්ට් බර්ත්ඩේ එකට වඩා සෙකන්ඩ් බර්ත්ඩේ එකේ ෆොටෝස් කැප්චර් කරනවා කියන්නේ ගොඩක් අමාරුයි. මොකද ෆස්ට් එකේ නම් යාට තේරෙන්නේ නැහැ. එයා තිබ්බ විදියටම ඉන්නවානේ. ඉතින් මේකේ යා එහෙ දුවනවා කොහොම හරි හස්බන්ඩ්යි මමයි අපි එකතු වෙලා එයාව එක විදියකට තියාගන්න try කළා. කොහොම හරි අන්තිමට අපිට ලස්සන ෆොටෝස් ටිකක් ගන්න පුළුවන් වුණා. මේ පේනවනේ ටොඩ්ලර් කෙනෙක්ව හසුරනවා කියන්නේ ගොඩක් අමාරු වැඩක් කියලා ඔයාට මේ වීඩියෝ එකෙම බලාගන්න පුළුවන්. ඒත් ඉතින් අපිත් වැඩේ අතාරියේ නැහැ. කොහොම හරි ලස්සන ෆොටෝස් ටිකක් ගන්න අපිට අන්තිමට පුළුවන් වුණා. ඊට පස්සේ අපි හරිම මහන්සියෙන් ඉඳී මේ ඉවර වෙද්දී හවස 3ක් වෙලා අපි ලන්ච් ගත්තේ ඒ වෙලාවේ. ඉතින් බබාටත් ෆීඩ් කරලා අපි ලන්ච් අරගෙන ගෙදර එන්න පිටත් වුණා. මේ විදියට තමයි මේ ලස්සන දවස ගත වුණේ. ඉතින් මේ වීඩියෝ එකත් ආදරෙන් බැලුවට ඔයාලට ගොඩක් ස්තුතියි. මේ වීඩියෝ එකේ එන්ඩ් එකේ අපේ ෆොටෝ ෂූට් එකේ ෆොටෝස් ටිකක් ඇටච් කරලා තියන්නම්. ඒ ටිකත් බලලා ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. bye bye ගිහින් එන්නම්.